අනේ බබා ඉන්නකෝ. මට ඔයාව එපා. එච්චරයි. ඇයි මොකද්ද හේතුව? හේතුවද? මට මේ පයින්ුයි බස් වලයි බඩගාල එපා වෙලා තියෙන්නේ. ඔයාලා රෝද දෙකක්වත් තියනවද? අඩුම ගාන රෝද දෙකක්වත් ගන්නවකෝ. රෝද දෙක? හරි රෝද දෙකක් ගන්නම්මා. හා එහෙනම් ගන්නවකෝ. රෝද දෙකක්. හරි. 24 hours later. හායි බබා. මේ මොකද මේ? ඇයි ඔයාගේ රෝද දෙකක් ගන්න කියලා? මම රෝද දෙකක් ගත්තා. යෝ මේ රෝද නේ මේ ටයර්. දැන්වත් මට කැමති වෙනවකෝ. ඔය දෙක ඔලුවට තියාගන්නකෝ. එතකොට මං කැමති වෙනවා. සිම්පල් නේ. අයියෝ ආට පිස්සුදානේ. මොකද මචං මේ රෝද දෙකක් ඔලුවට තියාගෙන කරන්නේ? මනපංකු බං අර ගෑනු කිව්ව රෝද දෙකක් ගන්න කියලා. රෝද දෙකක් ගත්තා. ඒත් බං මේ ගෑනු කැමති වෙන්නේ නැහැ කියපන්. මට නම් මේක එපා වෙලා බං තියෙන්නේ. වරෙන්කෝ. මම ඔබට හොඳ ඔප්ෂන් එකක් දෙන්න. A few minutes later. මේ දෙන්න මං ඔයාලට කිව්ව ගැජට් එක. මේක තමයි. මේක තමයි දාන්නේ. මචං මේකේ කලර්ස් හතරක් තියෙනවා. මේක තමයි සේෆ්ටි එක අතින් ඉතාමත් හොඳම ස්කූටර් එක. මතුම මේක යනකොට මේක ටර්න් කරන පැත්තට මේ කෝණ බෙන්ඩින් ලයිට් එක පත්තු වෙනවා. දෙපැත්තට මේනවා. ඔබම මේක මීටර කටු. අයියෝ දැන් කටු වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ ඩිජිටල් මීටර් එක. මේකේ ඔයා ෆෝන් එක කනෙක්ට් කරාට පස්සේ ඔයාලට බැටරි පර්සන්ටේජ් එක පවා බලා ගන්න. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ ෆෝන් එක charge කරගන්න USB charger එකකුත් මේක යට තියෙනවා. මේක මොකද්ද මා? මේ ඇවිල්ලා IPS ටෙක්නොලොජි එක. මේකෙදි ඔයා කලර් ලයිට් එකේ වාහනේ නතර කරාම ඔටෝ එන්ජින් එක කට් ඔෆ් වෙනවා. පටසෙල නියමයි නේ. සූපිරි. මේ මගුලගේ මිටරිය කැඩේද බා? අපෝ නෑ. ඔයාලට මේකට 5 years warranty එකක් හරි කිලෝමීටර 5000ක බයික් warranty එකක් හරි හම්බ වෙනවා. අඩෝ නියමයි නේ බා. සූපිරි. Much later. අර එන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. එයාගේ අලුත් ස්කූටර් එකේ. අපා නගින්න. ඒක අප්ඩේට් කරනකොට අප්ඩේට් වෙන්න බෑ. මාරමින් එන්නෙමු. පළයකෝ යන්න. මං පන්සලේ කිව්වනේ ඔය ස්කූටර් එකක් ගන්න කියලා දැයිද නිකන් ඉන්නවා. අනේ පාරෙන් ඉවතට යයිදෝ මම නම් අහකට විසිරෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස